මීගමු නගරය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටලා ඇති ඉතාමත් සුන්දර නගරයක්. ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය සමග ඉතා ආකර්ශනීය ලෙස බැඳුණු වෙළඳ නගරයක් වෙනවා. මීගමු මුහුදු තීරය ඒ අතරින් දේශීය හා විදේශීය සංචාරකයන් වැඩියෙන් ඇලුම් කරන ස්ථානයක් වන නොඅනුමානය. ඉතින් අද මම මීගමු බ්‍රවුන්ස් බීච් එකේ හවසට කන්න මොනවද තියෙන්නේ කියලා බලන්න තමයි යන්නේ. ඉතින් අපි ගිහින් බලමු මීගමු බ්‍රවුන්ස් බීච් එකේ අද අපිට කන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් මාත් එක්ක එකතු වෙලා ඉන්න බ්‍රවුන්ස් බීච් එකේ ස්ට්‍රීට් ෆුඩ් අත්දැකීම් විඳ ගන්න. ඉතින් ඔයාලට මේ දැන් පේනවා බ්‍රවුන්ස් බීච් එකේ අපිට කන්න තියෙන කෑම. ඉතින් ඉස්සෝ මාළුවෝ කකුලුවෝ බැඳලා තියෙනවා. ඉතින් අපි කකුලුවෙක් ගත්තා. අපි බලමු කකුලුව කාලා කොහොමද මේ කකුලුව ඇත්තටම හොඳට බැඳිලා තියෙනවද කොහොමද රස කියලා. ඉතින් මම මේ කකුලුව දැන් මේ කවරෙන් එළියට ගන්නවා. මේ දැන් බීච් එක අයින්ට ගිහිල්ලා ඉන්නේ මම කන්න. ඉතින් බලමු කාලා කොහොමද රස කියලා. ඉතින් මෙහෙම කන්න බෑ. පොඩ්ඩක් ඉන්න මේ අතේ තියෙන මල්ල මං සාක්කුවට දාගන්නක. සාක්කුවට දාගෙන අපි කමු කොහොමද රස කියලා. ඉතින් මං කෑල්ලකු කඩලා අරගෙන කෑවා. ඇත්තටම මේකේ කන්න දෙයක් නෑ. මේ අඩු ටික විතරයි තියෙන්නේ. මැද චූටි කෑල්ලක් තමයි තියෙන්නේ කන්න. ඉතින් හොඳයි. ඉතින් ඔයාලා කාලා බලන්න හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම මේක දැන් රේට් කරන්න යන්නේ. ඉතින් මට ඇත්තටම මේකට දෙන්න පුළුවන් තියෙන්නේ 10න් 3ක් විතර. ඔයාලා කාලා බලලා කමෙන්ට් එකක් දාන්න මේකට කොච්චරක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් දැන් මම කන්න යන්නේ අලපෙති බැදලා. බලමු අලපෙති බැදලා කොහොමද රහ කියලා. ඉතින් මම මේ විදිහට අලපෙති බැදලා ගත්තා මල්ලක්. ඇත්තටම මේ අලපෙති බැදපු එක නම් ඇත්තටම රහයි. ඉතින් මට මේකට දෙන්න පුළුවන් 10න් 8.5ක්. ඉතින් අපි දැන් තව කඩේකට ගියා. මෙතන තියෙනවා ඉස්සෝ වඩේ. මේ වඩේකට ඉස්සෝ 3ක් දාලා බැදලා තමයි තියෙන්නේ. ඉතින් අපි මේ ඉස්සෝ වඩේ අරගෙන බලමු කාලා කොහොමද රහ කියලා. ඉතින් දැන් අපි ඉස්සෝ වඩේ 3ක් ගත්තා සල්ලි දීලා. ඉතින් අපි බලමු දැන් try කරලා මේ ඉස්සෝ වඩේ කොහොමද රස කියලා. ඇත්තටම මේ ඉස්සෝ වඩේක නම් මාරම රහයි. මේකෙත් පොඩි සෝස් එකක් වගේ දෙයක් දාලා තිබ්බා. ඒකින්ද මට ඇත්තටම මේකට දෙන්න පුළුවන් 9.2ක් 10න්. ඉතින් අපි තව කඩේකට ආවා බලන්න. ඉතින් මේ හැම කඩේකම එකම දේවල් ටික තමයි තියෙන්නේ. ඉතින් අපි හැම කඩේකින්ම try කරන්න ඕන මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම මේ කඩෙන් අද ගත්තේ ඉස්සෝ බැදලා ඒක ඉරට්ටක් ගහලා තියෙන එකක්. ඉතින් අපි මේකක් කාලා බලමු කොහොමද රස කියලා. මේක රහයි බා. ඇත්තට මේ කලින් කාපු ඉස්ස රසෙන්ද මම තව ඉස්සෙක් අරගත්තා කන්න. ඉතින් ඒ ඇත්තට මේ ඉස්සත් මාරම රහයි. ඇත්තට මම මේ අද මීගමු බීච් එකට ඇවිල්ලා කාපු ඒ වගේම දැනට කාපු රහම එක තමයි මේ ඉස්සා. මට ඉතින් මේකට 9.7ක් දෙන්න පුළුවන් 10න්. ඉතින් තව අපි කඩේකට ආවා. ඉතින් අපි මේ කඩෙන් කෑම වර්ග 3ක් විතර ගත්තා. ඉතින් මුලින්ම අපි try කරේ මාළුවෙක් දාලා බැදලා තියෙන වඩේ එක. ඉතින් ඇත්තටම මේකත් තරමක් රහයි. හැබැයි පොඩක් හයියි මේ වඩේ එක. ඒකින්ද මට මේකට ඇත්තටම දෙන්න පුළුවන් තියෙන්නේ 10න් 7ක් විතර. මේකත් ඇත්තටම රහයි. ඔයාලත් ඉතින් කමෙන්ට් කරන්න ඔයාලා මේවා කාලා තියෙනවද නැත්නම් කොහොමද රස කියලා. ඉතින් මම ඊට පස්සේ තව මම මෙතනින් ගත්තා අලපෙති බැදලා. ඉතින් මට මේකටත් දෙන්න පුළුවන් 10න් 9.4ක් විතර. ඇත්තටම මේ අලපෙති බැදපු එකත් ඇත්තටම රහයි.
මේ වෙලාවෙන් බැදපුවා හොඳ ෆ්‍රෙෂ් ගතියට තිබ්බා. ඒක හින්දා මට ඇත්තටම 10න් 9.4ක් මේ අල පෙති බැදපුවකට දෙන්න පුළුවන්. ඉතින් මං ඊට පස්සේ try කරේ සමෝසා එක ඔයාලට පේන විදියට. ඉතින් මේ සමෝසා එකත් හොඳයි. හොඳට බැදිලා තිබ්බා. ඇතුලේ මාළු වගේ අල කෑලි වගේ දෙයක් දාලා තිබ්බා. ඉතින් ඒකත් රහයි. ඉතින් මං මේකට දෙනවා 10න් 6.2ක්. ඔයාලා මේවා කාලා තියෙනවා නම් රහ කොහොමද කියලා ඔයාලා කමෙන්ට් කරන්න. ඊට පස්සේ අපි ඒකත් කාලා ඉවරලා පොඩි ඉස්සෝ දාලා බැද වඩේකුත් ගත්තා. ඉතින් ඒ වඩේ එකත් ඇත්තටම රහයි. මේක නම් මට 10න් 5.5ක් විතර දෙන්න පුළුවන්. ඉතින් අද අපි හවස 7:00 විතර වෙනකම් මේ බ්‍රවුන්ස් බීච් එකේ කෑම try කරා. ඉතින් දැන් මම මගේ vlog එක ඉවර කරන්න යන්නේ.